ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. මේ අපි බුද්ධි channel එකේ මානස සම්බන්ධයෙන් සහ අපි හිතන විදිය සම්බන්ධයෙන් කරන සාකච්ඡා පිළි එක සාකච්ඡාවක් විදිහට මේ මම කතා කරන්න කැමති මේ ලංකාවේ තියෙනවා ට්‍රෙන්ඩ් එකක්. එහෙම නැත්නම් යම් කිසි මේ අපි සමාජය දිහා බැලුවොත් පන්සල් යන මිනිස්සු ගොඩාක් ඉන්නවා. මේ බෝධි පූජා තියෙන වන්දින දැන් මේ සැරේ අපි දළදා වන්දනාවේදී දැක්කනේ. ඒ කියන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දළදා කරඬුව වන්දනා කරන්න දළදා මාලිගාව වෙත ඇදී යෑමක් සිද්ධ වුණා. ඒත් එක්කම අනිත් පැත්තට ආපු නිවුස් එක තමයි ටොන් 500ක්ද කොහෙද කසල නුවරට ඒත් සමග එකතු වීමක් සිද්ධ වුණා. එතකොට මේ මොකද්ද මෙතන මේ තියෙන ප්‍රශ්නේ? සහ අපි ලංකාවේ තරුණයෝ ධර්මයේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා දකින්නෙම නැති තරම්. මේ ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ධර්මයේ සම්බන්ධයෙන් ඒ කියන්නේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ අසරණ වුණාට පස්සේ. ඒ කියන්නේ වයසට යනකොට එහෙම තමයි වයසට යෑම තුල තමන්ගේ දරුවන් තමන්ට සලකයිද නැද්ද? එහෙම නැත්නම් තමන්ට වෙනත් ලෙඩ රෝග ඇති වෙලා එහෙම මේ ජීවිතේ විසඳුමක් නැති ප්‍රශ්නවලට හිර වෙනකොට තමයි ආගම සහ ධර්මයේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිවීම සිද්ධ වෙන්නේ සාමාන්‍ය ලංකාවේ. මේ මොකද අර ලංකාවේ බුද්ධ ආගම දේශපාලනීකරණය වීමත් එක්ක ලංකාවේ තරුණ සමාජය ඒ භික්ෂුවගෙන් සහ පන්සලෙන් යම් ඈත්වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ නිසා ඇත්තටම මේ තරුණයන් අතර මේ වෙනකොට ධර්මයේ සම්බන්ධයෙන් එහෙම කතිකාවතක් නැහැ. නමුත් දැන් ඔතනදී ඇති වෙන ප්‍රශ්නය තමයි දැන් අර ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ඒකට පිළිතුරක් හැටියට ධර්මයේ කරා යෑමයි විමුක්තිය සඳහා ධර්මයේ කරා යෑමයි කියන්නේ සම්පූර්ණයෙන්ම අහසට පොළොව වගේ වෙනස් දෙකක්. මේ ඒ අර විමුක්තිය කරා ධර්මයට ඇත්තටම යම් කිසි කෙනෙක්ට යන්න පුළුවන්කම තියෙන්නේ තරුණ කාලෙදී ඒකට යොමු වුණොත් තමයි. ඒ කියන්නේ ජීවිතේ ඇත්තටම වෙනත් ප්‍රශ්න නැති අවස්ථාවකදී මේ ධර්මය තේරුම් ගන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙලා එතනට ගියොත් ඒ කෙනාට විමුක්තිය කරා යන්න පුළුවන්. නමුත් තමුන්ට ප්‍රශ්න ගොඩාක් ඇතිවීම මත මේ බුද්ධ ආගමේ හරි එහෙම නැත්තම් ගිහිල්ලා දෙවියන්ට වැඳලා හරි මේ බෝධි පූජාවක් කරලා හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න කියලා බුද්ධ ධර්මයට යම් කිසි කෙනෙක් යනවා නම් ඒ ධර්මයේ තේරුම් ගැනීමට නෙමෙයිනේ යන්නේ. පිහිටක් බලාපොරොත්තු වෙන්න යන්නේ. එතකොට දැන් ඔතන තියෙන ප්‍රශ්නය තමයි මේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ ආගමක් නෙමෙයි මාර්ගයක්නේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් ඔබට යම් කිසි කෙනෙක් මාර්ගයක් පෙන්වුවාට පස්සේ ඔබ ඒ මාර්ගයේ යන්නේ නැතුව ඒ කෙනාට දිගින් දිගටම ගිහිල්ලා කොච්චර මල් පල්තුරු පහන් පූජා කරලා වැන්දත් ඔබට යන්න ඕන තැනට යන්න බෑ කවදාවත්. ඒ ඉච්චරම සරලයි ඒක. දැන් ඔන්න ඕක තේරුම් අරගෙන මම කියන්නේ මේ දැන් ලංකාවේ අනිත් එක සිද්ධ වෙලා තියෙන්නේ මේ වයසක උදවිය ධර්මයට ළඟා වුණාම දැන් මොකද අපි වයසට යන්න අපේ මොලේ තියෙන ප්ලාස්ටිසිටි එක අඩු වෙනවනේ. ඒ කියන්නේ අපි කියනවා මේ අපේ සිතුම් පැතුම් ශිලාගත වෙනවා. ඒ කියන්නේ වයසට ගිය මිනිසුන්ව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා කියන්නේ. එතකොට ඇත්තටම අපි වයසට යෑමත් එක්කම අපේ මොලේ ඒ මොලේ සෛල වල මේ ප්ලාස්ටිසිටි එක අඩු වීමත් එක්ක ඒ භාවනාව තුලින් මේ ධර්මය කියන දේ තේරුම් ගන්න තියෙන අවකාශය අඩු වෙනවා. දැන් බුදුහාමුදුරු බුදු වෙන්නේ වයස අවුරුදු 35 දිනේ. ඒ කියන්නේ ඒක තමයි මිනිස්සෙගේ ජීවිතේ පීක් එක. ඒක නිසා මේ තරුණ කාලයේදී විතරයි එහෙම වයසට ගිහිල්ලත් මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. නමුත් මම කියන්නේ තරුණයන්ට මේ ධර්මයේ සම්බන්ධයෙන් යම්කිසි හැදෑරීමක් හරි උනන්දුවක් හරි ඇති වෙලා ඒ සම්බන්ධයෙන් ඒ දිහා බැලුවොත් ඒක තේරුම් ගන්න එක හරි ලේසි. එතකොට දැන් මේ ධර්මයේ ඉතින් මොකටද හදාරන්නේ? එහෙම නැත්නම් ඇයි මොකටද ධර්මයේ දිහා බලන්නේ? මේ TikTok YouTube වගේ දේවල් අපිට හැමතිස්සෙම මේ අපිව මේ එන්ටර්ටේන් කරනකොට මොකටද අනවශ්‍ය ප්‍රශ්නයක් ගැන
මේ ඔළුවේ දාගෙන විඳවන්නේ නේද? ඒකට ප්‍රධාන හේතුව තමයි අර මං කියපු දේ. මොකද දැන් අපිට මේ වෙලාවේ ප්‍රශ්නයක් නැති වුණාට අනිවාර්යෙන් ජීවිතේදී මේ මුළු ජීවිතේම දෙදරා ගිහිල්ලා අපිට මූණ දෙන්න බැරි ආකාරයේ ප්‍රශ්න ඇති වෙනවා ඉදිරියේදී. ඒක තමයි ජීවිතේ ස්වභාවයම. ඒ කියන්නේ මොකද මේ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයම ඒකයි. අපි දැන් මේ වෙලාවේ කොච්චර සැප පහසුවෙන් හිටියත් ඊළඟ මොහොත වෙනකොට අපිට මේ ජීවිතේ තියෙයිද නැද්ද කියන එකවත් කියන්න බෑ. එතකොට අන්න ඒ අවස්ථාවේදී සම්පූර්ණයෙන් මානසිකව කඩා වැටිලා මේ පන්සල් වලට ගිහිල්ලා බෝධි පූජා තියලා පිහිටක් බලාපොරොත්තු වෙලා කවදාවත් අර මාර්ගය හොයාගන්නේ නැති පුද්ගලයෙක් බවට පත් වෙනවට වැඩිය හොඳයි. තමුන් හොඳ තත්වයේ ඉන්නකොට මේක සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම තමයි වැදගත්. ඇත්තටම ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න දිහා බලලා මේ අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුව ජීවත් වෙන විදිහනේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ. අටලෝ දහමින් ගැලවෙන විදිහ නෙමෙයි. අටලෝ දහමින් ගැලවෙන්න බෑ. මොකද උන්වහන්සේටත් බැරි වුණානේ අටලෝ දහමේ ඇති වෙන දුක්ඛම් කටළු වලින් ගැලවෙන්න. බුදුහාමුදුරුවොත් වයසට ගියා. බුදුහාමුදුරුවන්ටත් ලේ අතිසාරය හැදුනා. එතකොට අපිට කරන්න පුළුවන් අපේ මනස ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නය විශ්ලේෂණය කරන විදිහ තේරුම් අරගෙන මේ අටලෝ දහමෙන් කම්පා නොවන ආකාරයට ජීවිතය සකස් කර ගැනීම විතරයි. එතකොට අන්න ඒ අටලෝ දහමෙන් කම්පා නොවන පුද්ගලයෙක් බවට පත්වෙන්න යන ගමනේදී ඇත්තටම එහෙම පුද්ගලයෙක් බවට පත්වෙන්න පුළුවන්ද? එතකොට එහෙම පුද්ගලයෙක් බවට පත්වීම තුළ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ? එතකොට දැන් අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැති පුද්ගලයෙක්ට සතුටු වෙන්නත් බැරිද? ඔහුට කවදාවත් දුකක් හිතෙන්නේ නැද්ද? වගේ ප්‍රශ්න තියෙනවනේ. සහ කොහොමද එතනට මනස ගෙනියන්නේ? මේක මම හිතන්නේ දැන් අර මේ මෙච්චරකල් හාමුදුරුවෝ විසින් මේ බණ තුලින් හරි එහෙම නැත්නම් භාවනා වැඩසටහන් තුලින් හරි මේ දේ කරන්න හැදුවට ඇත්තම ප්‍රායෝගිකව අපේ තරුණයන්ට මේක ඒ කියන්නේ ළඟා වෙලා නැහැ නේ තාම. තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. يعني ඒකට හොඳම උදාහරණයක් තමයි ඇත්තම මේ මෑත කාලයේදී අපි දැකපු විශ්ව බුද්ධ. ඒ කියන්නේ ඔහු මේ බුද්ධ ආගමේ තියෙන සත්‍ය සමාජයට කියන්න හැදුව බොහොම රැඩිකල් විදිහකට. නමුත් ඒකෙදි ඇත්තටම යම් ඔඩියන්ස් එකක් හැදුනා. ඒ කියන්නේ යම් තරුණයෝ පිරිසක් ඒ දිහා බැලුවා. බලලා ඒක ඒ හරහා තේරුම් ගත්ත පිරිසකුත් ඉන්නවා. ඒක නිසා මම කියන්නේ මේක අපි වෙනස් ආකාරයකට මේ මනස කියන දේ විග්‍රහ කරගත යුතුයි. ඒ සම්බන්ධයෙන් කතා කළ යුතුයි. ස්තුතියි.